හායි කොහොමද ඔයගොල්ලන්ට පහුගිය දවසක මම එඩී ලොක් කවර් නෙබියුලයිස් කරන වීඩියෝ එකක් දැම්මම ඒකේ මගෙන් ගොඩ දෙනෙක් විවිධ ප්‍රශ්න අහලා තිබුණා. ඒ වගේම පුද්ගලිකව මගෙන් ඉල්ලීම් කරලා තිබුණා ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න කියලා. ඇත්තටම දෙන්නෙක් මගෙන් වීඩියෝ එකක් කරන්න කියලා ඉල්ලීම් කරලා තිබුණා. වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ ගොඩාක් කමෙන්ට්ස් තිබුණා. ඇයි එහෙම කරන්නේ? කොහොමද එහෙම කරන්නේ? මොනවද මේ මැෂින්ස්? කොහෙන්ද මේවා ගන්නෙ? ඔය වගේ විවිධ ප්‍රශ්න මගෙන් අහලා තිබුණා. ඉතින් මේ හැමෝම වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. ඊළඟට කියන්න ඕනේ මම පශු වෛද්‍යවරයෙක් නෙමෙයි. මම මේ ඔයගොල්ලෝ එක බෙදාගන්නේ අවුරුදු 16ක් තිස්සේ ආබාධ පුරුවන්ව රෙස්කියු කරලා ඒගොල්ලෝව බලාගෙන මට තියෙන අත්දැකීම්. ඉතින් කිසිසේත්ම මේ වීඩියෝ එකේ මම කියන දේවල් ඕගොල්ලෝගේ පශු වෛද්‍යවරයා නිර්දේශ කරන්නේ නැත්නම් ඕගොල්ලෝගේ පුරුට ඒක කරන්න යන්නත් එපා. ඉතින් අපි බලමු දැන් මේ දුම ඇල්ලීම නෙබියුලයිස් කිරීම කරන්නේ සාමාන්‍යයෙන් අපිට හෙම්බිරිසාව හැදුනම අපිට හුස්ම ගැනීමේ අපහසුතාව එනවනේ. අන්න ඒ වගේ තමයි පුරුවන්ටත් හෙම්බිරිසාව ආවම ඉතින් විශේෂයෙන් මගේ වීඩියෝ එකේ හිටපු එඩී ලොක්කට නම් එයාට තියෙනවා ඇදුම තත්වය, හතිය වගේ තත්වයක්. ඉතින් ඒකදී යාට හුස්ම ගැනීම පහසු කරන්න තමයි අපි මේ දුම ඇල්ලීම සිද්ධ කරන්නේ. ඉතින් ඒකට මම යූස් කරනවා මෙන්න මේ වගේ පෝටබල් නෙබියුලයිස් මැෂින් එකක්. ඊට අමතරව මේ වගේ කරන්ට් එකට ගහලා යූස් කරන නෙබියුලයිස් මැෂින් එකක්. මේ මැෂින් දෙකම මම යූස් කරනවා අවස්ථාවෙන් අවස්ථාවට. මොකද පුරුවටත් මම මේ යූස් කරන මැෂින්ස් වෙනස් වෙනවා. මොකද මේක මම වැඩිපුරම යූස් කරනවා මේකේ සද්දයක් එන්නේ නැති නිසා. මොකද මගේ ඔයගොල්ලෝ දන්නවනේ ඩිසේබිලිටි ගොඩක් තියෙන අය තමයි මල් ළඟ ඉන්නේ කියලා. විශේෂයෙන්ම අන්ධ පුරුවන්ට මේ කරන්ට් එකට ගහලා යූස් කරන මැෂින් එක යූස් කරන්න බෑ. මොකද ඒකෙදි ඒගොල්ලෝ අර සද්දෙට බය වෙනවා. මොකද ඇස් පේන්නේ නැතුව වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති වුණාම ටිකක් කලබලයි. ඉතින් ඒ වෙලාවට ඒ වගේ අය තමයි මම මේ මැෂින් එක යූස් කරන්නේ. මේකේ සද්දයක් නැති නිසා හරිම පහසුවෙන් මට මේක යූස් කරන්න පුළුවන් මගේ ආබාධ පුරුවන්ට. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේ මැෂින් එක මට අවුරුදු කීපයකට කලින් පරිත්‍යාගයක් විදිහට හම්බුනේ ශිහානි නංගිගෙන්. ඔන්න ඔයාට ආපහු පාරක් මම මේ වීඩියෝ එකව මතක් කරලා ස්තුතියි කියනවා. ඉතින් මේකට අපි යූස් කරන්නේ නෝමල් සේලයින් එක. අදාළ පශු වෛද්‍යවරයා නිර්දේශ කරන බෙහෙතක් එක තමයි අපි මේ මැෂින් එකෙන් දුම ඇල්ලීම කරන්නේ. ඉතින් මට සමා වෙන්න මට මේ වීඩියෝ එකේ කියන්න බෑ මගේ පුරුවන්ට මම මොකද්ද මේකට යූස් කරන බෙහෙත් එක කියලා. මොකද පුරුවට දෙන්න ඕන බෙහෙත් ප්‍රමාණය, දෙන්න ඕන බෙහෙත් එක වෙනස් වෙන නිසා මේ වගේ දෙයකදී ඔයගොල්ලෝගේ අදාළ පශු වෛද්‍යවරයාගේ උපදෙස් ගන්නවා නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් මම මේ හැම දෙයක්ම කරන්නේ මගේ පුරුව බලන අදාළ පශු වෛද්‍යවරුන්ගේ උපදෙස් පිට තමයි. ඉතින් කොහොම හරි මේ වගේ මැෂින්ස් දෙකක් ගන්න පුළුවන් කොහෙන්ද කියලා මගෙන් ගොඩක් අය අහලා තිබුණා. මේවා ඔන්ලයින් shops වලින් ගන්න පුළුවන්. ඔන්ලයින් වෙබ්සයිට්ස් වල එහෙම මේවා මේ මැෂින් එක ගන්න පුළුවන්. ලොකු ගාණක් වෙන්නේ නැහැ මේ මැෂින් එක. බොහොම පොඩි ගාණක් වෙන්නේ. ඒ වගේම මේක බැටරි වලින් යූස් කරන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට බෑග් එකේ උනත් මේක දාගෙන යන්න පුළුවන් යන තැනක. මේක හරියම පහසුවෙන් යූස් කරන්න පුළුවන් මැෂින් එකක්. මේකේ උඩට මේ විදිහට සේලයින් දාලා ඒ අදාළ බෙහෙත් දාලා මේ විදිහට තමයි ඒක බැටරි වලින් ওই විදිහට ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මේ මැෂින් එකේ මේක ඇතුළට තමයි අපි සේලයින් සහ මේ කෑල්ල ඇතුළට අපි මේ විදිහට දාලා මේ සේලයින් සහ අදාළ බෙහෙත් දාලා මේක අපි කරන්ට් එකෙන් පවර් එකට දීලා තමයි යූස් කරන්නේ. ඉතින් ඊට අමතරව මේකෙදී මේ මැෂින් එකට අපි ප්ලාස්ටික් කන්ටේනර් එකක් යූස් කරලා ඒ කන්ටේනර් එකට මේක ප්ලග් කරලත් ගොඩාක් දඟ වසපුරුවන්ව ඒ වගේ ඇතුළට දාලා ඒ කියන්නේ පොඩි ප්ලාස්ටික් බොක්ස් එකක් ඇතුළට දාලා නෙබියුලයිස් කරන අවස්ථාවක් තියෙනවා. මොකද සමහර අය මේ මැෂින්ස් දෙකෙන් කොයි එකකටවත් කන්ට්‍රෝල් නැති වෙලාවලු තියෙන නිසා මම ඒකේ පිච් එකක් දාන්නම් මේ වගේ ප්ලාස්ටික් කන්ටේනර් එකක් කොහොමද මොන වගේද කියන එක. මොකද මගේ ළඟ දැනට තියෙන කන්ටේනර් එක මේ වීඩියෝ එක කරන තැනට අරගෙන එන්න බැරි අපහසුතාවයක් තියෙන නිසා ඔන්න ওই විදිහට තමයි ඒගොල්ලෝගේ හුස්ම ගැනීම පහසු කරන්න මම යූස් කරන මැෂින් සහ මම ඒගොල්ලෝගේ මේ විදිහට තමයි නෙබියුලයිස් කරලා පහසුවෙන් හුස්ම ගන්න සලස්වලා බලාගන්න. ඉතින් ඔයගොල්ලන්ට තව මේ සම්බන්ධව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට අමතරව මොන හරි ආබාධ පුරුව ගැන බලා ගන්න විදිහ වෙනෙම නැත්නම් ඔයගොල්ලන්ට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මොන හරි ඒ සම්බන්ධව මගෙන් වීඩියෝ එකක් ඕන නම් මම මගේ අත්දැකීම් ඔයගොල්ලොන් එක බෙදා ගන්න කැමතියි. ඉතින් ඔයගොල්ලොන් ඒ සම්බන්ධයෙන් මොනවද දැනගන්න කැමති කියලාත් මොන හරි හිම වීඩියෝ එකක් අවශ්‍ය නම් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. මොන හරි අපහැදිලිතාවයක් තියෙනවා නම් කමෙන්ට් එකක් තියන්න. මම ෆ්‍රී වුණ වෙලාවට ඒකට රිප්ලයි එකක් දෙන්න.